ඔය දෙන්නත් බය වුණානේ. මාත් බය වුණානේ. වීඩියෝ එක හදන මම්ම බය වුණා. ඇත්තටම අලි කියන්නේ අපි ගොඩක් භයානක සතු විශේෂයක්. හැබැයි ගොඩක් වැදගත් අහිංසක සතු වර්ගයක්. ඒ භයානක වෙලා තියෙන්නේ ගොවි බිම් වලට. එතකොට මිනිස්සුන්ට හානි කරනවා, ගොවි බිම් විනාශ කරනවා. අස්වැන්න නෙලාගෙන ගෙදරට ගෙනාවට පස්සෙත් මේ විදිහටම කඩා දාලා අස්වැන්න ඔක්කොම කනවා. ඉතින් අලි කියලා හම්බ කරන් කණ්ඩත් නෙවෙයිනේ. ඒ හින්දා අපිට සතුන්ට හානියකුත් නොවි, ගොවි ජනතාවට හානියකුත් නෙවෙයි. ගෙදරට නෙලාගත්ත අස්වැන්න පරිස්සම් කරන්න හොඳ ක්‍රමයක් හම්බුණා. මෙන්න මේ ක්‍රමේ අපි සුවඳ වර්ගයක් ඔයාලට හඳුන්වා දීමක් කරනවා. මේ සුවඳ විශේෂයට අලි එන්නේ නැහැ. ඔයාලට ඕන තැනකින් විද්‍යාත්මක සාක්ෂි තියෙනවා, හොයලා බලන්න පුළුවන්. සමහර සුවඳ වර්ග තියෙනවා අලි අකමැති. අපි අන්නේ වගේ සුවඳ විශේෂයක් තමයි මේ නිෂ්පාදනය කරන්නේ. ඔයාලට මේක සුවඳ වර්ග වල එකතුවකින් නිෂ්පාදනය කරන සුවඳ විශේෂයක්. මේක අපි සාක්ෂි සහිතව අත්හදා බැලීම් වලින් පස්සේ තමයි අපි මේ වෙළඳපළට ඉදිරිපත් කරන්නේ. අලි කියන්නේ සුවඳින් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ගොඩක් දුර සුවඳ අලියට හොඳට දැනෙනවා. ඒකයි වී ගබඩා වලට වගේ, එතකොට ගෙදර වී අටු වලට, ඒ වගේ තැන් වලට අලි ඇවිල්ලා විනාශ කරන්නේ. එතකොට ඕනම ගොවිපලකට අලියා යන්නේ දුර ඉඳන්ම උගේ සුවඳට ඉවල්ලාගෙන තමයි. එතකොට මේ වගේ සුවඳ විශේෂයන් ස්ප්‍රේ කිරීම මගින් ඒ වී හෝ මොකක් හෝ ධාන්‍ය වර්ග තැන්පත් කරන ස්ථානයේ අවට ජනෙල් දොරවල්, එතකොට බිත්ති වලට වගේ මේ සුවඳ ස්ප්‍රේ කිරීම මගින් අලි එන්නේ නැහැ. ගොඩක් කාලයක් සුවඳ පවතින හින්දා ලොකු පාඩුවක් වෙන්නෙත් නැහැ. ඔයාලට තමන්ගේ ගෙදර තියෙන ධාන්‍ය වර්ග ටික ආරක්ෂා කරගන්න තමයි අපි මේ ක්‍රමේ හොයාගත්තේ. එතකොට අපි සාර්ථකව අත්හදා බලලා තියෙනවා. අපි ආවට ඉන්න ගොඩක් පිරිස දැන් මේ මිලදී ගැනීමක් කරනවා. අපිට හිතුණා ලංකාව තුල ගොඩක් ප්‍රදේශවලට මේ අලින්ගෙන් වෙන හානිය අවම කරන්න. ඒ කියන්නේ නිකන් හිතන්න අපි කොච්චර මහන්සියෙන්ද මේ ගොවිතැන කරන්නේ. ගොවිතැන් කරලා ඒ අස්වැන්නත් ගෙදර ගෙනාවට පස්සෙත් පරිස්සම් කරගන්න බැයි නම් අපේ ගොවි ජනතාව කොච්චර අමාරු වැටලා තියෙනවද? ඒ හැම එකටම විසඳුමක් විදියට තමයි අපි මේක හොයාගෙන තියෙන්නේ. ඔන්න ඔයාලගේ ගෙදරට අස්වැන්න ගෙනාවට පස්සේ අයි කිසිම හානියක් වෙන්නේ නැහැ. මේක වගා බිම් වලට පාවිච්චි කරන්න බෑ. මොකද වගා බිම් කියන්නේ ගොඩක් විශාල ප්‍රදේශ. එහෙම වුණොත් ගොඩක් ස්ප්‍රේ කරන්න වෙනවා. ඒ හින්දා ඒකට අධික වියදමක් යන නිසා අපිට එතනට තවම විසඳුමක් හොයාගන්න බැරි වුණා. මේක ස්ප්‍රේ කරොත් වගා බිම ආරක්ෂා වෙනවා. මම කියන්නේ වියදමත් එක්කන් ඒක කරන්න අපහසු දෙයක් නිසා ගෙදරට ගෙනාපු අස්වැන්න ටික පරිස්සම් කරගන්න ඔන්න අපේ යුතුයකමක් වගකීමක් විදිහට අපි හොඳ නිෂ්පාදනයක් ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා. ලංකාවේ ඕන තැනකට ගෙන්වා ගන්න අපේ දුරකථන අංක වලට මැසේජ් එකක් හෝ අවසානයේ දිස් වෙනවා දුරකථන අංක. ඒවට කෝල් එකක් දීලා හරි ඔයාලා ඇනෝම ලබා ගන්න. එතකොට මේ වගේ හොඳ නිෂ්පාදන ලබා ගන්න, ඒ වගේම සුවඳ නිෂ්පාදන අලෙවි කරන්න, ඉගෙන ගන්න අපේ channel එක බලලා අලුතෙන් බලන කෙනෙක් නම් channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, comment කරන්න, තව කෙනෙකුට බලන්න share කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම මුණ ගැහෙමු. ගිහිල්ලා එන්නම්. ඔබට ජය.